හෙලෝ කියුටීස් ඔන්න ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණ නිසා අද මිනි ව්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් උදේම නැගිටලා මගේ රූම් එක අස් කරගන්න එක තමයි මට තියෙන්නේ. බෙඩ් එකත් හදාගෙන ඊට පස්සේ මම මගේ වොටර් බොටල් එක ෆිල් කරගත්තා. මට කාලෙකින් නිමාඩුවක් හම්බුන නිසා මම හිතුවා මගේ අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මගේ චුටි වැඩ ටිකත් ඉවර කරගෙන මම වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණේ අද දවසට මම දාගත්ත වැඩේ කරන්න. ඉතින් මම අද දවසේ වෙන් කරගත්තේ මගේ කේක් කෝනර් එක හදන්න. ඉතින් කේක් කෝනර් එක ඔයාලත් එක්ක එකතු වෙලා හදනවා කියලා හිතාගෙන ඔන්න මම චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ මම ටුට්ටු කාලා දුවන්න ටවුන් එකට. මොකද කේක් කෝනර් එකට අවශ්‍ය කරන චුටි බඩු ටිකක් මට ගන්න තියෙනවා. ඉතින් පුරුදු විදිහට මගේ ෆේස් ක්‍රීම් එක ලිප් බාම් එක වගේම ලිප් කලර් එකත් මම ඇප්ලයි කරගත්තා. ලිප් කලර් එකේ නම් චුටි චේන්ජ් එකක් කරා. මේ චේන්ජ් එක හොඳයිද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙහෙම තඩිපිටිය ලෑස්ති වෙනකොට මගේ කස්ටමර්ගෙන් මට කෝල් එකක් එනවා. අනේ පැංචාව මම හෙට ඉල්ලපු කේක් එක මට අද හවසට ගන්න පුළුවන්ද කියලා. ඉතින් කස්ටමර්වත් තරහ කරගන්නේ නැතුව කමක් නෑ මං කේක් එක හදලා දෙන්නම් කියලා කියන ගමන් මම ඉක්මනට ලෑස්ති වුණේ අද දවස් එතකොට මට බිසි වැඩි වෙන දවසක් නිසා. ඉතින් කොහොම හරි මම කේක් කෝනර් එක හදන වීඩියෝ ක්ලිප්ස් ටිකක් අගේම කේක් කෝනර් එකේ ෆයිනල් ලුක් එකයි මම කේක් එක හදන වීඩියෝ එකකුත් වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. මගේ කේක් කෝනර් එක ලස්සනයිද කියලා කියාගෙන යන්න ආයෙත් ඉක්මනට මිනි ව්ලොග් එකකින් හම්බ වෙනකල් බයි බයි කියුටී.